ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ අපේ ගෙවත්ත. අපේ ගෙවත්තේ තියෙන්නේ පළතුරු ගස් විතරයි. ඉතින් මේ පළතුරු ගස් හැදුවේ අපි අතින්මයි. දැන් මේවට අවුරුදු 5කට විතර ළඟයි. ඉතින් බලන්නකෝ දැන් ඔන්න අපි හදපු පළතුරු වලින් ඒ වගේ ප්‍රතිඵල නෙලා ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා අපි සුදු පුතාට තමයි මේ හැම දෙයක්ම අපි දෙන්න හැදුවේ. ඉතින් එයා එන්නත් කලින් ඉඳන් අපේ ගෙවත්තේ අපිට ඕන විදිහට අපි පළතුරු පැල ටික හදාගත්තා. ඉතින් දැන් ඒ වගේ එයා කනකොට අපි දෙන්නට ඊට වැඩිය සතුටක් නැහැ. අද කාලේ හැම දෙයක්ම සල්ලි වලටනේ ගන්නෙ. ඉතින් එහෙම එකේ මගේ ආසාවක් තිබුණේ මගේ අතින්ම හදන පළතුරු තමයි පුතාට දෙන්න ඕනි කියලා. ඉතින් හැම දෙයක්ම නම් ගෙදර හැදෙන්නේ අපිට පුළුවන් විදියට තමයි මේ පළතුරු ටික හදාගත්තේ. ඉතින් හැම දෙයක්ම හදන්න පුළුවන් නම් හොඳයි. හැම දෙයක්ම හැදෙන්නේ නැහැ නේ ඉතින් අපේ දේශගුණයට. මේ මොනවාද කියලා හැමෝම දන්නවනේ. ඉතින් මේ තියෙන්නේ ජම්බු ගහක්. මේ ගහේ ගෙඩි හැදුනට සුදු පුතා ලැබුණාට පස්සේ තමයි මේ විදිහට ගොඩක් ගෙඩි හැදෙන්න ගත්තේ. මං හිතන්නේ ඒත් සුදු පුතාට හින්දම වෙන්න ඇති ජම්බු ගහේ ඒ තරම් ගෙඩි හැදුනේ. මේ තියෙන චෙරි ගහක්. ඉතින් ලංකාවේ චෙරි හොඳට හැදෙනවා. මේ චෙරි පැලේ මං ගෙනාවේ ගන්නවරුවෙන්. ඉතින් මේ චෙරි පැලේට දැන් අවුරුදු 5යි. බලන්නකො චෙරි පැලේ කොච්චර ලොකු වෙලාද කියලා. හැබැයි ඉතින් සුදු පුතාට වැඩිය මේ චෙරි ගහේ ගෙඩි කන්න වැඩියෙන්ම කුරුල්ලෝ. ඉතින් ඒ තරම් සතුටක් නෑ මට නම්. ඒගොල්ලෝ ඇවිත් ගෙඩි කඩන් යනවා, ගෙඩි කනවා, ගෙදරට එනවා. කුරුල්ලෝ හැමෝම වගේ එන්නේ මේ චෙරි ගහට. ඉතින් ඒගොල්ලෝ ඒ කන දිහා බලන් හිටපුවාම ඒ සතුට සල්ලි වලට ගන්න නම් බෑ. වැස්ස කාලෙට චෙරි ගෙඩි හැදෙන්නේ නැහැ. මොකද චෙරි මල් ටික ඔක්කොම වැටෙනවනේ වැස්සට. පායන කාලෙට තමයි හොඳටම චෙරි ගහේ මල් හැදිලා ගෙඩි හැදෙන්නේ. ඉතින් එච්චර කල් යන්නේ නැහැ චෙරි ගහක ගෙඩි හැදෙන්න. අවුරුද්දක් විතර යනකොට චෙරි ගහක ගෙඩි හැදෙනවා. බලන්නකො ඉතින් ගහේ බල්බ් දාලා වගේ රතුම රතු පාටට ඒගොල්ලෝ ලස්සනට ඉන්න හැටි. ඔය තියෙන චෙරි මල්. ඉතින් චෙරි මල් වල සුවඳ නැහැ. ඔන්න මේ තියෙන අපේ කජු ගහ. මේ කජු ගහට දැන් අවුරුදු 2යි හරියටම. ඉතින් මේ සැරේ තමයි ඉස්සරෝම කජු මල් හැදුනේ. ඉතින් ගෙඩි නම් හැදුන්නේ නැහැ. මං හිතන්නේ ඊගාව සැරේ ගෙඩි හැදෙයි. ඉස්සරෝම කජු මල් හැදුනේ මේ සැරේ තමයි. මේ තියෙන්නේ මොනවද බලන්නකෝ. මේ තියෙන්නේ රත් කෙසෙල්. මේ හැමදේම හැදුවේ සුදු පුතා බඩේ ඉන්න කාලේ. එයා වෙනුවෙන්ම තමයි මේ කෙසෙල් පැල ටික අපි හැදුවේ. ඉතින් මේ තියෙන්නේ මොනවද බලන්නකෝ. මේ තියෙන්නේ ඇඹුම්. ඒක නම් හොඳටම ඉදිලා මේ වෙනකොට ඉතින් අපිට හැමෝටම ගෙවල් වලට දීලා තමයි මේ කෙසෙල් කන්නේ. මොකද ඉතින් ඉදුණම ඔක්කොම ටික එක සැරේ කන්න බෑනේ අපිට. ඒක නිසා වටේ පිටේ ගෙවල් වලට දීලා තමයි කන්නේ. ඔන්න මේ තමයි අපේ රත් කෙසෙල් කන. දැන් ඒක ලොකු වෙලා තියෙන්නේ. ඉතින් ඊට එහා පැත්තෙන් තියෙන අපේ පැපොල් ගහ. ඉතින් බලන්නකෝ මේ වගේ දෙයක් සල්ලි වලට ගන්නකොට රත් කෙසෙල් ඇවරියක් කීයද කියලා මේ කාලේ. මගේ විනෝදාංශය තමයි වගා කරන එක. ඒකට මං හරිම ආසයි. ඔන්න බලන්නකෝ මේ තියෙන්නේ අනෝද ගහක්. මේවා නම් හරිම ගුණ පළතුරක්නේ. ඒක හැමෝම දන්නවනේ. මේකෙත් මේ වෙනකොට ගෙඩි හැදෙනවා. ඔන්න ඉතින් ආයේ චූටි මල් ඇවිල්ලා චූටි ගෙඩි හැදෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ මගේ සුදු පුතා කොච්චර වාසනාවන්තද කියලා. මේ පැලවල අතුරු භෝගයක් විදියටම ගම්මැරිස් තමයි හදලා තියෙන්නේ. ඉතින් දැන් මගේ ගම්මැරිස් වල චුට්ට ලොකු වෙගෙන තමයි එන්නේ. ඔන්න මේ තියෙන්නේ කෝලි කුට්ටු. මේ ඇවරිය නම් හරිම පුංචි. ඉතින් මගේ සුදු පුතාට නම් මේක හොඳටම ඇති. තාම පුංචි. මට නම් ඇත්තටම සතුටුයි මේවා මේ විදිහට දකිනකොට. මේ තියෙන්නේ මසං. මේ තියෙන්නේ මසං ගහේ මල් හැදිලා.
ඉතින් මසන් ගෙඩි හැදුනහම මුළු ගහේම පිරෙනවා. ගෙඩි නම් හරිම පුංචි. ඇපල් වගේ තමයි පුංචි වුණාට හරිම රස පළතුරක්. ඒ වගේම හරිම ගුණයි. මේකේ නම් ගෙඩි හැදෙන්නේ ගොඩක් පායන කාලෙට. වැස්ස කාලෙට නම් මේක ගෙඩි හැදෙන්නෙම නෑ. දැන් ඔන්න බලන්නකො මල් හැදිලා තියෙන්නේ හැම තැනකම මල්. මල් වලට ඉතින් මීමැස්සෝ බමරු ඒ හැමෝමත් එනවා. ඉතින් මං හිතන්නේ පළතුරු ගහක් ගෙදර හදන එකෙන් සතෙකුට කෑම වේලක් දෙනවා වගේනේ. ඒකම ඇති අපිට මුදලක් වියදම් වෙන්නේ නැතුව පිනක් කරගන්න. මෙච්චර ලොකුවට මසංගා හැදිලා තිබ්බට මේ ගහටත් අවුරුදු 5ක් විතරම තමයි. ඔන්න ඊගාවට මේ තියෙන්නේ කිලෝ peer. දැන් නම් මුළු ගහේම චූටි චූටි ගෙඩි හැදිලායි තියෙන්නේ. මේ ගහට නම් දැන් අවුරුද්දක්වත් නැහැ. හැබැයි ඉතින් සුදු පුතාට කන්න පුළුවන් වුණ කාලේ ඉඳන්ම මේ ගහෙත් ගෙඩි හැදෙනවා. ඒක නම් හාස්කමක් වගේ. හැම ගහකම පළතුරු හැදෙන්න ගත්තේ සුදු පුතාට කන්න පුළුවන් කාලේ තමයි. ඒක නිසා එයා ඉතින් බිම ඉඳන්ම මේවා ඉදුණාම කඩාගෙන එයාම කනවා. බලන්නකො ඉතින් කොච්චර ආස හිතනවද කියලා මේ වගේ තමන් හදපු ගහක ගෙඩි දකිනකොට. මේ තියෙන්නේ ජෑම් peer. අපි කියන්නේ ජෑම් peer කියලා. සමහර පැතිවල මේකට ඇඹුල් peer කියලාත් කියනවා. මේක නම් තාම පුංචි. ඉතින් මගේ පුරුද්දක් තියෙනවා කොහේ හරි ගියපුවාම මං අරන් එන්නේ මල් පැලයක් නැත්තම් පළතුරු පැලයක් නැත්තම් එළවලු පැලයක් ඒ වගේ දෙයක්. මේ ගහ මොකක්ද කියලා දන්නවද? මේ ගහ තමයි සැපතිල්ලා. මේ පැලේටත් දැන් අවුරුදු 1කට නම් වැඩි. හැබැයි ඒකේ දැන් තමයි චූටි චූටි මල් ඇවිත් තියෙන්නේ. ඉතින් මේක හැමෝම දන්නවනේ. මේ තියෙන්නේ දෙලුම් ගහක්. මේකෙත් පළවෙනි මල් දෙක මේ සැරේ තමයි හැදුනේ. තාම ගෙඩි හැදුනේ නැහැ ඔන්න එකේ. දෙලුම් පැලයක් ගෙදරකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දෙලුම් කියන්නේ ඖෂධීය අතින් ඉහළින්ම තියෙන පළතුරක්නේ. ඒ වගේම දෙලුම් කොළ. දෙලුම් ගෙඩි වගේම දෙලුම් කොළත් ඉතින් ඖෂධයක්නේ. මේ තියෙන්නේ විලාට් ගහක්. මේ පැලේ නම් හැබැයි මං හදපු එකක් නෙමෙයි. හැබැයි ඉතින් මේක අපේ මිදුලට ගොඩාක් හෙවණ තියෙන පැලයක්. මේකෙත් ගෙඩි හැදුනා. මේ සැරේ නම් ඔන්න මල් හැදුනට ගෙඩි හැදුනේ නැහැ. ඔන්න ඉතින් මේ තියෙන්නේ රඹුටන් පැලයක්. පැලයක් නෙමෙයි දැන් ඒක ලොකු ගහක් වෙලා. ඉතින් මේ සැරෙත් ඔන්න බල්බ් දාලා වගේ රඹුටන් චූටි චූටි ගෙඩි හැදිලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේවා හැදුනම නම් හැබැයි අපිට වැඩි මේවට ආයිති තියෙන කට්ටිය ඉන්නවා. මේවා ලේන්නුන්ට තමයි ඉතින් වැඩි හරියක් අයිතිය තියෙන්නේ. අපි රඹුටන් ඉදෙනකම් බලන් හිටියට ලේන්නු ඉතින් උඩින් ඇවිල්ලා ඉදෙනේවා ඒගොල්ලෝ තමයි කලින්ම කාලා යන්නේ. කොච්චර සතුටුයිද නේද? තමන් හැදෙන ගහකින් කුරුල්ලෙක් සතෙක් ඇවිල්ලා පළතුරු ගෙඩියක් කාලා යනකොට. මේ තියෙන peer ගහක්. හැබැයි මේක කිලෝ peer නෙවෙයි. මේක රතු peer. මේ peer එක කිලෝ peer වලට වැඩිය හරිම රසයි. ඉතින් හැබැයි මේකෙට නම් කුරුල්ලෝ තමයි වැඩිපුර ඇවිත් කන්නේ. මං හිතන්නේ ඒකේ ඒ තරම් රසයි. කුරුල්ලෝ අපිටත් කලින් දන්නවනේ ගෙඩි ඉදුණාම ඒගොල්ලෝ ඉතින් ඇවිල්ලා peer ගෙඩි කාලා යනවා. සමහර වෙලාවට peer ඉදලා කියලා අපි දන්නෙත් ඒගොල්ලෝ ඇවිල්ලා කාලා ගියපුවාම තමයි. මේ තියෙන්නේ ඉතින් කුරුල්ලන්ගෙන් අපි පරිස්සම් කරලා බේරගත්ත ගෙඩි ටිකක්. ඉතින් ඒගොල්ලන්ට නොදී කන්නත් හොඳ නෑනේ. ඒගොල්ලන්ටත් ඉතුරු කරලා අපිට ඇති ප්‍රමාණය කඩා ගන්නවා. මේ මොනවද කියලා ඉතින් හැමෝම දන්නවනේ. මේ තියෙන වැල් දොඩම්. එහෙමත් නැත්නම් passion fruit. ඉතින් මේ වැලෙත් සුදු පුතාට ගෙඩි හැදෙන්න පටන් අරන් තියෙන්නේ මේ වෙද්දි. ඉතින් එයාට හැමදාම වගේ passion ගෙඩියක් හදලා දෙනවා. passion ඉතින් ගෙඩි විතරක් නෙවෙයිනේ. passion කොලත් ගුණයිනේ. ඉතින් ඔන්න මේ passion වලම ඒවල තියෙන වැටහිර ගහක් හදලා තමයි. ඉතින් නෑ බෑ කියන්නේ නැතුව තියෙන ඉඩේ ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕනේ. ඔන්න මේ තියෙන්නේ දොඩම්. මේ දොඩම් තැඹිලි පාට දොඩම් වර්ගයේ යන්න ඒක තමයි මේ තියෙන්නේ. මේ ගහ හැදෙනකොට මං කපලා දැම්මා.
මොකද මේකට රෝගයක් ආව නැත්තම් මේකෙත් මේ වෙද්දි ගෙඩි ඇවිත් තියෙන්න ඕනේ. ඉතින් මේක දැන් ආයෙමත් ලොකු වෙගෙන එන්නේ දැන් තමයි. ඒක නිසා මේකේ තාම ඔන්න ගෙඩි හැදිලා නැහැ. මේ තියෙන්නේ ටොම් ඇන් ජේසි. මේකත් ගහ තිබුණට මේකේ මල් හැදුනා. හැබැයි මේ සැරේ එක අඹ ගහකවත් ගෙඩි නම් හැදුන්නේ නැහැ. මල් ටික ඔක්කොම වැටිලා ගියා වැස්සට. ඉතින් මේ ගහත් අපි ගෙනාවේ ගන්නෝරුවෙන්. ඔන්න මේ තියෙන මගේ ලෙමන් ගහ. ලෙමන් ගහෙත් ඉතින් ගෙඩියක් හැදුනා. මේ තියෙන්නේ දෙවනි ගෙඩිය. මේවා මේ විදිහට තියෙන්න දෙන්නේ සුදු පුතා. එයා ඇවිල්ලා මේවා කඩයි යනවා. ඉතින් එයාට එපා කිව්වට තේරෙන්නේ නැහනේ. එයා තමයි මේවා හැම දෙයක්ම මේ වෙද්දි බලා කියාගෙන ඉන්නේ ඉතින්. ඔන්න ඔහම තමයි අපේ පළතුරු වත්ත තියෙන්නේ. ගහට කොළට ආදරය කරනකොට අපිට ආපහු ඒ ආදරේම හම්බ වෙනවා.